අද අපි හඳුන්වලා දෙන්න යන්නේ සෝස් වර්ග දෙකක්. සෝස් කන්න කවුද අකමැති? මේ සෝස් කන ගමන් ලෙඩ දාගන්න කැමති නෑ නේද අපි? ඒ නිසා තමයි දේශීය නිෂ්පාදනයක් වෙච්ච මේ නිෂ්පාදන දෙක අපි වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙන්නේ. මේ නිෂ්පාදන හඳුන්වලා දෙන්නේ Safe Agro Products ආයතනයෙන්. 100%ම ශ්‍රී ලාංකිකයි. ඒ වගේම මේ නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ලබා ගන්න කොහෙන්ද? ඒක ප්‍රශ්නයක් නේ. ඒකට ප්‍රශ්නෙට උත්තරේ තමයි අපි හරියටම මර්දන් කඩවල පහළඹතලේ ඒ කියන්නේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තියෙන ඒ වටපිටාවේ ගොවි බිම් වලින් තමයි මේ නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සියල්ල ලබා ගන්න. ඒ විතරක් නෙවෙයි. අපි කියවනේ මේ සෝස් එක පාවිච්චි කරනකොට මොනවද අඩංගු වෙලා තියෙන්නේ? අඩංගු වෙලා තියෙන දේවල් වලින් අඩංගු වෙලා නැති දේවල් අපි ඉස්සෙල්ලා කියන්න. ඇෆ්ලටොක්සින් අඩංගු නැත. කෘතිම වර්ණක රසකාරක කිසිවක් අඩංගු නැත. ඒ විතරක් නෙවෙයි. තත්ත්ව සහතික තුනක් තියෙනවා මේ නිෂ්පාදනය සඳහා. HACCP තත්ත්ව සහතිකය, ISO 22018 සහතිකය, ඊට පස්සේ GMP තත්ත්ව සහතිකය. මේ තත්ත්ව සහතික තුනම තියෙන ලංකාවේ දේශීය නිෂ්පාදනයන් අතර ප්‍රමුඛතම නාමයක් තමයි මෙන්න මේ නිෂ්පාදනය. ඉතින් අපිට මේ සෝස් වලින් මොනවද කරන්නේ? ඕකත් අපිට ප්‍රශ්නයක් නේ. හැබැයි සෝස් වලින් මොනවද කරන්නේ නැත්තේ? සෝස් පාවිච්චි කරන්නේ නැත්තේ මොන කෑම රස බලන්නද? අද කාලේ ගත්තාම සෝස් එකක් ගත්තාම සාමාන්‍ය සෝස් එක ගෙදර ඉවර වෙන්නෙම පොඩි කට්ටියගේ. පොඩි කට්ටියට දෙන්න ඕනේ වස විස නැති ආහාර. ඒකට තමයි Safe Agro Product ආයතනය මෙන්න මේ නිෂ්පාදන පෙළ වෙළඳපොළට හඳුන්වලා දීලා තියෙන්නේ. සෝස් පාවිච්චි කරන්න පුළුවන් කෑම වර්ග කීපයක් අපිට අද චෙෆ් හදලා දීලා තියෙනවා. ඒ අතරින් ගත්තාම මේ අපිට රයිස් එකක්, රයිස් ඇන් කරි තියෙනවා. ඉතින් ඒකෙදී අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩක් අපි රහ බලමු. මස්රූම් එකක් තියෙනවා. මස්රූම් එක කොහොමද කියලා ටොමැටෝ හොට් ටොමැටෝ සෝස් එකකින් මාර රහක් තියෙනවා. අපි කියනවා අර සාමාන්‍යයෙන් අමුයිම කියනවා නම් හොඳ රහක් තියෙනවා, හොඳ ටේස්ට් එකක් තියෙනවා. අපි පොඩ්ඩක් පාවිච්චි කරලා බලමු අය. මේක ටේස්ට් කරන්න ගත්තම green chili අමුවා සෝස් එක. සරක් තියෙනවා. ඒ වගේම අමුතු රහක් තියෙනවා. ඒ අමුතු රහ. අමු රහක් තියෙනවා. green chili අමුවා සෝස් එක මෙන්න. ඉතින් ඒ විතරක් නෙවෙයි. අර ටොමැටෝ සෝස් එක පාවිච්චි කරලා ඒ වගේම මම හිතන්නේ green chili අමුවා සෝස් එක පාවිච්චි කරලා ඩෙවල් එක අපිට රෙඩි කරලා දීලා තියෙනවා chef. පොඩ්ඩක් අපි කාලා බලමු. මම අද රහ බලන්න ලෑස්ති මේ ඩෙවල් එක. සෝස් පාවිච්චි කරන්න පුළුවන් තවත් අවස්ථා තියෙනවා අපිට. සාමාන්‍යයෙන් රොටි එකක් කනකොට ආප්පවලට ආප්ප වගේ දෙයක් රස බලනකොට මේ හැම දෙයකටම ටේස්ට් කරනකොට සෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ සෝස් එකක් තමයි green chili අමුව සෝස් එක. ඊට පස්සේ hot tomato සෝස් එක. මේකට තක්කාලි විතරයි අඩංගු වෙන්නේ. වෙළඳපොලේ තවත් නිෂ්පාදන ගත්තාම නැත්තේ තක්කාලි විතරයි. ඇෆ්ලටොක්සින් තියෙනවා, කෘතිම වර්ණක තියෙනවා, රසකාරක තියෙනවා, මේ හැම දෙයක්ම තියෙනවා. හැබැයි මේ නිෂ්පාදන පෙළට මේ කිසිම කෘතිම වර්ණකයක් රසකාරකයක් අඩංගු කරලා නැහැ. 100%ක්ම දේශීය ගොවීන්ගෙන් ලබාගත්ත දේශීය නිෂ්පාදනයක්. ඒ වගේම කිසිම ෆ්ලේවර් එකක්, කලර් එකක් මේකට ඇඩ් කරලා නැහැ. නිෂ්පාදනයේ තියෙන ස්පෙෂල්ම දේ තමයි පොයින්ට් එක තමයි කිසිම දෙයක් කෘතිම වර්ණකයක්, කෘතිම රසකාරකයක් අඩංගු නැති එක. එහෙනම් ඉතින් වස විසෙන් තොර කෘතිම වර්ණක රසකාරක කිසිවක් අඩංගු නැති, ඇෆ්ලටොක්සින් අඩංගු නැති තත්ත්ව සහතික තුනක් තියෙන ලංකාවේ දේශීය සන්නාමයක් වන මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගන්න ඔයාලත් කල්පනා කරන්න. වස විසෙන් තොර ආහාරයක් අපිත් ඇඟට දාගමු ලෙඩ නැතිව. green chili අමුව සෝස් එක, ඒ වගේම hot tomato සෝස් එක. මේ හැම දෙයක්ම මෙන්න මේ නිවසින් විතරයි. ඒ තමයි Safe Agro Product.